ඕනෑම කලාවක් උසස්ම තලයේදී ඒකාත්මිකයි. අපිට ඒවා කඩලා කෑලි වලට අරගෙන එක එක කොටස් වලට අයිතිවාසිකම් කියන්න බෑ. කවිය දියවි රත්තරන් වතුරක්සේ ගලා යන ඒ මත විවිධ රාගවල සඳේලිය වැතිරුණු ඉතාම මේ ගීතය ගැන මා ඔබත් එක්ක කතා කරන්න කල්පනා කළේ පුංචි කාරණා කීපයක් මතු කරන්න. අපි කවිය සහ ගීතය ගැන කතා කරනවනේ. සාමාන්‍යයෙන් ඕනෑම කලාවක් උසස්ම තලයේදී ඒකාත්මිකයි. අපිට ඒවා කඩලා කෑලි වලට අරගෙන එක එක කොටස් වලට අයිතිවාසිකම් කියන්න බෑ. කවියක් ගීතයක් ඇතුළට ගියාට පස්සේ නැත්නම් ගීතයේ දොරින් ඇතුළට ගියාට පස්සේ ගීතයේ තියෙන අර සංගීතයේ බලය හමුවේ මට හිතෙනවා කවිය දිය වෙනවා. හරියට රත්තරන් දිය වුණා වගේ. එතකොට ගීතයක් කියලා කියන්නේ දියර කවියක්. වෙන ආකාරයකින් කියනවා නම් කවියක් ගීතය ඇතුළට ගියාට පස්සේ ඒක අලුත් ලයක් විදිහට රුහිරයක් විදිහට අර සංගීතයේ හැම නහරයක් අස්සටම ගිහිල්ලා සංගීතයට අලුත් ජීවිතයක් සම්පාදනය කරනවා. එතකොට එතන කිසිම ભેදයක් නැහැ. අලුත් ආවේශයක්, අලුත් අග්නියක් එතන දැල් වෙනවා. එතකොට අර ගීතය කවිය තියෙනවා, ගීතයේ කවිය තියෙනවා. හැබැයි හුදෙකලාව නෙවෙයි අර සියල්ල අතරේ ඒකාත්මික වෙලා. සංගීතයට අභියෝග කරන්නේ නැතුව, කටහඬත් එක්ක ගැටෙන්නේ නැතිව සමස්ත ගීතය ඇතුලේ තියෙනවා. දැන් මේ කියන කාරණාව ගැන කතා කරන්න මම හිතනවා මේ ගීතය හොඳ නිදර්ශනයක් කියලා. ඈත කඳුකර විමවරනේ සීත චන්දන ලපලවනේ සුලං රැල්ලේ පායන්නේ ඔහුගේ නාමය වේ. ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවේ නැත්නම් ඉඟි නළුවේ අමරණීය සලකුණක් වන චිත්‍රසේනයින්ගේ නල දමයන්ති මුද්‍රා නාටකයට මහගමසේකර ලිව්ව ආචාර්ය අමරදේවයන් ගායනා කළ මේ ගීතය අද මේ කතාබහට සහයෝගයක් හැටියට ගායනා කරන්නේ සංගීත ශාස්ත්‍රපති විශාරද සුදත් සමරසිංහයන්. මේ ගීතයේ තියෙන ප්‍රධානම සුවිශේෂී ලක්ෂණය තමයි අපේ ගීත සාහිත්‍ය තුළ වැඩියත්ම කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ පුරුෂයින් විසින් නාරි සෞන්දර්යය වර්ණනා කිරීම. මේ ගීතය තමයි අපේ ගීත සාහිත්‍යයේ කාන්තා පාර්ශ්වය විසින් පුරුෂ සෞන්දර්යය නැත්නම් පිරිමින්ගේ කඩවසම්කම අභීතකම වර්ණනා කරපු ගීතය. මහා භාරතයේ එන අතුරු කතාවක් තමයි මේ ගීතයට පසුබිම් වෙන්නේ. ඒක නල සහ දමයන්තිය පිළිබඳ අතිශය රමණීය ප්‍රේම වෘතාන්තයක්. දැන් මේකෙදි වෙන්නේ මොකද? එක්තරා හංස රාජිනියක් මේ නල සහ දමයන්තිය අතරේ පුංචි කපුකමක් කරනවා. එතකොට ඒ කපුකමේදී මේ නල කුමාරයාගේ නැත්නම් රජ්ජුරුවන්ගේ පණිවිඩය දමයන්තිය වෙත ගෙන යන්නේ මේ හංස රාජිනිය. එතකොට ඒ හංස රාජිනිය ගිහිල්ලා මේ නල කුමාරයා පිළිබඳ දමයන්තියට කියන කතාව තමයි මේ ගීතය තුළ මහගමසේකරයින් ඉස්සරහට ගෙනියන්නේ. දැන් ඇය කොහොමද ගිහින් කියන්නේ? ඈත කඳුකර හිමවරනේ සීත
චන්දන ලපලු එවනේ සුලං රැල්ලේ පායන්නේ ඔහුගේ නාමය ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාවෙන්නේ ඔහුගේ නාමය වේ. ලපලු පිසේන සීතල සුළඟත් එක්ක එන්නේ ඔහුගේ නාමය. එතනින් නවතින්නේ නැහැ. සදල්ලේ මිනිතලාවේ තාරකා පිපි වෙලාවේ සදල්ලේ මිනිතලාවේ තාරකා පිපි වෙලාවේ ලදරියන්ගේ සීන අතරේ මෙවේ රූපේ සඳැල්ලේ මිනි තලාවේ තාරකා පිපි වෙලාවේ ලදලියන්ගේ සීන අතරේ නැවේ ඒ රූපේ. දැන් මොකද්ද මේ කියන්නේ? සඳැල්ලේ මිනි තලාවේ. දැන් සඳලු තලාවේ තාරකා පිපි වෙලාවේ. මේ සඳලු තලාවල තාරකා පිපෙන්නේ කොහොමද? තාරකා පිපෙන්නේ අහසේ. හැබැයි අහසේ තාරකාවල ප්‍රතිබිම්බය මේ මැණික් කොබ්බුවා කරපු සඳලු තලාවල පේනවා. එතන ප්‍රතිබිම්බය. එහෙම පේන වෙලාව කියන්නේ එතකොට හිතන්න රාත්‍රී කාලේ තාරකා අතරේ නිදාගෙන ඉන්න අඩනින්දේ වගේ ඉන්න කවුද? ලදලියන්ගේ. ඒ කියන්නේ තරුණ කාන්තාවන්ගේ. අවුරුදු 18 20 වගේ වෙන්න පුළුවන්. ඒ වගේ ලදලියන්ගේ සිහින අතරේ නැවේ ඒ රූපේ. එතකොට මේ නල කියලා කියන්නේ නව යෞවනියන්ගේ සිහින කුමාරයා. ඊට පස්සේ මොකද වෙන්නේ? රනිල් කලවන් කුළුල්ලුරෙන් රනිල් කලවන් කුළුල්ලුරෙන් හසුලවැදේ මුස කරන්නේ හදේ මුමුණන ආදරේ සඳේ සොමි ගුණයා කෙරේ ඇත්තටම මේ ගීතේ එන්නේ අනුරාගී සෞන්දර්යයක්. දැන් විෂයබද්ධ වචනයකින් කිව්වොත් රතියයි ප්‍රතිභාවයි ප්‍රතික්‍රියා කළාම බිහි වෙන්නේ ශෘංගාර රසයනේ. වෙන ආකාරයකින් කියනවා නම් රතිය නැත්නම් රාගය කියන හැඟීම මනෝභාවය පරිකල්පනයට ලක් වුණාම තමයි ශෘංගාර රසය බිහි වෙන්නේ. දැන් මේකේ කියනවා රනින් කලවන් පුලුල් උරයෙන් හසුන් ළමැඳේ මුස කරන්නේ. දැන් මේ රජ්ජුරුවන්ගේ පුලුල් උරතලාව හරියට රත්තරනින් වාත්තු කළා වගේ. එතකොට ඒ උරතලාවේ රනින් කලවන් පුලුල් උරයෙන් හසුන් ළමැඳේ මුස කරන්නේ. දැන් ළමැද හසුන් කියන එක අපේ පුංචි ළමයි පවා දන්න දෙයක්. කාව්‍ය ලෝකේ එන යෙදුමත් කාන්තාවන්ගේ පියයුරු කියන එක. එතකොට දැන් මෙතන මේ කියන යෙදුම ගැන මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි ඔබත් එක්ක. රනින් කලවන් පුලුල් උරෙන් හසුන් ළමැදේ මුස කරන්නේ. දැන් මේ වගේම රජවරු ඉතිහාසයේ හිටියා. කෞසිලුමිනේ එනවා රතොට රතැදියෙම් කොපොල් පතලේ බිඳියෙම් තනහස මුස කලෙම් නිදුසිම් ලුහානු ගියට කියලා. දැන් එතන ඒකේ තේරුම් මම විග්‍රහ කරන්න යන්නේ ඒක වෙනම කාරණයක්. නමුත් එතන එක යෙදුමක් තියෙනවා. මේක පළවෙනි වතාවට ආචාර්ය රත්නශ්‍රී විජේසිංහෙන් තමයි මේ අවස්ථා සම්බන්ධයෙන් මුලින් මතු කළේ. එතන තියෙනවා තනහස මුස කලෙම්. එතකොට මෙතන මොකද්ද තියෙන්නේ? හසුන් ළමැදේ මුස කරන්නේ. දැන් මේක තුලින් අපිට පේන්නේ මොකද්ද? මහගමසේකර මේ අවස්ථාව ගත්තා කියලාද? නෑ. ඒ කියන්නේ මහගමසේකරයන් තුල මේ ගීත කර්මාන්තයට අදාළ විශාල ආයුධ ගබඩාවක් තිබුණා කියන එක.
ඔහු මේ පුරාණෝක්ති පැරණි සාහිත්‍ය නූතන සාහිත්‍ය මේවා පරිශීලනය කරලා ලබාගත්ත විශාල ආයුධ ප්‍රමාණයක් ඔහුට මේ ගීත කර්මාන්තයේ තිබුණා කියන එක. මම කැමති අන්තිම වශයෙන් තව එක තැනක් ගැන ඔබත් එක්ක කතා කරන්න. අදේ මුමුණන ආදරේ සඳේ සොමි ගුණයා කෙරේ සරාගිරිල් නුවන් වතුනින් නොරා ඉතිරෙන්නේ සරාගී නිල් නුවන් බඳුනින් නුරා වැහෙන්නේ. හරිම ලස්සන යෙදුමක්. සරාගී නිල් නුවන් නැමති බඳුනින් නුරාව වැහෙනවා. මේ අවස්ථාව කියනකොටත් මට මතකයට එනවා කෞසිලුමිනේ කියවගෙන යනකොට මට මුණ ගැහිච්ච තැනක්. ඒ තමයි ග්‍රීෂ්ම ඍතුව වර්ණනා කරන තැනදී කෞසිලුමින කවියා මේක නිරූපණය කරන්නේ තරුණ මුව යුවලක් මගින්. ඒ කියන්නේ තරුණ ගැබිනි මුව දෙනක් ඉන්නවා ලගැබිනි මියුලි කියලා තමයි කියන්නේ. මුවා ඉන්නවා වෙහෙලිඳු කියලා කියනවා. දැන් මුවා යන වතුර හොයාගෙන ඇවිදලා ආපහු එනවා. එනකොට ඒ ග්‍රීෂ්මයේ කොච්චර තදද කියනවනම් වතුර බිඳුවක්වත් හොයාගන්න නැහැ. දැන් මුවාට ගොඩක් දුකයි. ඒ නිසා ඇස්වල කඳුළු පිරලා තියෙනවා. අර මුව දෙන මොකද කරන්නේ? ඇහැ ලෙව කාලා තමන්ගේ පවස නිවා ගන්න උත්සාහ ගන්නවා. මේ අවස්ථාව කවියා කියන්නේ කොහොමද? දැන තමා සරතැස ලගැබිනි මියුලි වෙහෙලිඳු තුල ඇසදර නුවණත මිනි ඔඩම් කළේ. ඒ කියන්නේ අර නුවණත මිනි ඔඩම් කළේ. තමන්ගේ දැස මැණික් බඳුනක් බවට පත් කරනවා. නැත්නම් මැණික් බඳුනක් බවට පත් කර ගන්නවා. ඒ මොකද්ද මැණික් බඳුනක් කියන්නේ? අර නිල් පහට ඇස් දෙකේ කඳුළු දිලිසෙනවා. එතකොට ඒක නුවණත මිනි ඔඩම් කළේ කියලා කියනවා. දැන් අතන තියෙන්නේ සරාගී නිල් නුවන් බඳුනින් නුරා වැහෙන්නේ. මෙතන මොකද්ද තියෙන්නේ? නුවණත මිනි ඔඩම්. එක සමාන යෙදුම්. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. මේ ගීතය තුල එන්නේ සරාගී නිල් නුවන් බඳුනින් නුරා වැහෙන්නේ. එතන තියෙන ශෘංගාර රසය. හැබැයි කෞසිලුමිනේන අර තැන තියෙන්නේ දුක ශෝකය හරහා එන්නේ මොකද්ද? කරුණ රසය. රස දෙකේ වෙනසක් තියෙන්නේ. ඉතින් කොහොම හෝ වේවා අපේ මහගම සේකරයින් තමන් සතුව තියෙන සම්භාව්‍ය සාහිත්‍යය කෙරෙහි තියෙන ඒ ලෝලත්වයත් ඔහු තුළ තියෙන පරිචයත් ඒ ව්‍යුත්පත්ති ගුණයත් පාවිච්චි කරලා මේ ගීතය අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. විශාරද සුදත් සමරසිංහහින්ගෙන් මම ඇහුවා මේ ගීතයේ තියෙන සංගීතමය පසුවීම ගැන. අපේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය පිළිබඳ බොහොම ප්‍රාමාණික බුද්ධිමතෙක් වන ඔහු මා සමග කීවේ විවිධ රාගවල ස්වර සංගති මේ තනුවට පසුබිම් වෙලා තියෙනවා. එක රාගයක් හරියට නෙමෙයි ගොඩාක් රාගවල ස්වර සංගතිත් මේකට එලියක් හැටියට වැටිලා තියෙනවා කියලා. ඉතින් එතකොට අපිට පේනවා හොඳ ගීතයක් තුළ කවිය විතරක් නෙවෙයි දියවි ගලා යන්නේ. විවිධ රාග සම්ප්‍රදායන් වල තියෙන මధుර ස්වර ඒ අතරේ දිය වෙලා රත්තරන් වගේ ගලාගෙන යනවා. ඉතින් එතකොට කවිය දියවි රත්තරන් වතුරක්සේ ගලා යන ඒ මත විවිධ රාගවල සඳේලිය වැතිරුණු ඉතාම රමණීය ගීතයක් තමයි මේ අපි අද රස විඳින ගීතය. ඈත කඳු කර විමවරනේ සීත චන්දන ලපලුවනේ සුලං රැල්ලේ පායන්නේ ඔහුගේ නාමය වේ. ඈත කඳු කර හිමවරනේ සීත චන්දන ලපලුවනේ සුලං රැල්ලේ පායන්නේ ඔහුගේ නාමය වේ.
සදල්ලේ මිනිතලාවේ තාරකා පිපි වෙලාවේ සදල්ලේ මිනිතලාවේ තාරකා පිපි වෙලාවේ ලදරියන්ගේ සීන අතරේ මැවේ රූපේ ඇත කඳු කර හිමවරනේ සීත චන්දන ලපලවනේ සුලං රැල්ලේ පාවෙන්නේ ඔහුගේ නාමය වේ රනිල් කලවන් කුළුල්ලුරෙන් රනිල් කලවන් කුළුල්ලුරෙන් අසුල වැඩේ මුස කරන්නේ හදේ මුමුණන ආදරේ සඳේ සොමි ගුණයා කෙරේ හදේ මුමුණන ආදරේ සඳේ සොමි ගුණයා කෙරේ සරාගිනිල් නුවන් වනුනින් නොරා ඉතිරෙන්නේ ඇත කඳු කර හිමවරනේ සීත චන්දන ලපලුවනේ සුලං රැල්ලේ පාෙන්නේ ඔහුගේ නා